මම සීකේ රත්නායක මම දැනට ගෑස් ව්‍යාපාරයක් කරගෙන යන ගොඩක් දුරට හෝම් ඩෙලිවරි මම කැලණියේ තමයි ව්‍යාපාර කරගෙන යන්නේ මම වෙනත් ත්‍රිවිල් රථයක් පාවිච්චි කරා ඊපෙම් පාවිච්චි කරලා තියෙනවා මේ නමුත් මේක දැනගත්තට පස්සේ මට ඒක ගැන උනන්දුවක් ඇති වුණා ගොඩක් වෙලාවට මේ YouTube එකෙන් තමයි දැක්කේ ඊට පස්සේ මම ඒක ගැන හොයලා බැලුවාම ඒ තියෙන තැන හොයාගෙන ගිහිල්ලා මම විස්තර දැනගත්තා ඒකේ ඔව් ගොඩක් දුරට අර පෞගේ වගවානුවේ තිබිච්ච පෙට්‍රල් ප්‍රශ්නත් එක්ක මම පොලිමේ ඉඳලා තියෙනවා පැය 24ක් ඉතින් මට ඒ වෙලේ තමයි හිතුනේ මේ වගේ වෙන විකල්පයකට යන්න ඕනේ කියලා ඒම කල්පනා කර ඉන්නකොට තමයි මට මේක ගැන විස්තර දැනගන්න හම්බුනේ. කියන්නේ ඉතින් ඒකට වැඩිය ගොඩක් මේක පහසුයි. බලපුවාම ඉතින් පේන මොනවද ලස්සනයි. දෙකේ වියදම බැලුවත් මේකේ වියදම අඩුයි. ඒකට වැඩිය වියදමේ වෙනසක් තියෙනවා මේක අඩුයි. ගාන සාමාන්‍යයෙන් ඒකේ කිලෝමීටරයකට රුපියල් 15ක් 20ක් වගේ වියදමක් ගියා. මේක රුපියල් 5ක් වගේ ගානක් තමයි යන්නේ. ටීවී වලට පාවිච්චි කරන අය ඒගොල්ලන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා. ගොඩක් දුරට ඉතින් මම ඒගොල්ලන්ව දැනුවත් කරනවා ඉතින් දවසකට කීප දෙනෙක් කරනවා. ගොඩක් හොඳ සහයෝගයක් තියෙනවා. හැම ගැටලුවකදීම ඒගොල්ලෝ උපදෙස් දෙනවා. ඉතින් අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. ඕනම වෙලාවක සම්බන්ධ කරගන්න පුළුවන්. මට ආදවල් කියලා නෑ ඉතින්. මේකේ ඉතින් ගෑස් සිලින්ඩරෙත් දාගෙන පැසෙන්ජර්ස් ලව දාගෙන යන්නත් පුළුවන්. අනිත් විදිහේ තමයි ඉතින් මේකේ ගොඩක් ඇත්තටම මිනිස්සුන්ගේ ආකර්ෂණයකුත් තියෙනවා. අනිත් එක එදිනදා යන වියදමත් ගොඩක් දුරට අඩුයි. සර්විස් එකේ ගැන තමයි කියන්න තියෙන්නේ. මොකද ගැටලුවක් නෑ දැනට නේද?